ඉතින් කොහොමද හැමෝටම සුබ දවසක්. මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අද ගේන්න බලාපොරොත්තු වෙන්නේ පෝලන්තයේ ටැක්ස් රිෆවුන්ඩ් එහෙම නැත්නම් පිට් 11 මේ ගැන බොහෝ පිරිසක් දන්නේ නැහැ. මොකද මේ පෝලන්තෙට ලංකාවෙන් රැකියා සඳහා ආවේ මේ මෑත කාලෙනියව. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ පෝලන්තේ වැඩ කරනවා නම් සෑම අවුරුද්දකම ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේ ජනවාරි හෝ පෙබරවාරි මුල ඔයගොල්ලෝ වැඩ කරන ඒජන්සිය ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ පෝලන්තේ ඉන්න අය දන්නවා ඒජන්සියක් කරා වැඩ කරන්නේ. ඒ ඔයගොල්ලෝ වැඩ කරන ඒජන්සියෙන් ඔයගොල්ලන්ට දෙනවා පිට් 11 කියලා ෆෝම් එකක්. ඊට පස්සේ දුන්නට පස්සේ ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න ඕනේ ඒ ටැක්ස් රිෆවුන්ඩ් සල්ලි ගන්න පිට් 37 කියලා තව ෆෝම් එකක් තියෙනවා. ඒක ඕගොල්ලෝ ඉන්ඩිවිජුවල් ඕගොල්ලෝ ඇප්ලයි කරන්න ඕනේ. ඒක මේ පෝලන්ත කම්කරු කාර්යාලයෙන් තමා ඒකේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕගොල්ලෝ ඔන්ලයින් තමයි ඒක ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ඇප්ලයි කරාට පස්සේ ඒක හරි විදියට ෆිල් කරන්න ඕනේ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ තේරෙන්නේ නැහැ කියන්නේ ඒක ටිකක් සංකීර්ණයි. සමහර කට්ටිය ඉන්නවා ඒක කරනවා මේ යම්කිසි මුදලක් අය කරනවා. ලොකු මුදලක් නෙමෙයි. ඉතින් ඒක පාඩුත් නෑ. මොකද ඔයගොල්ලන්ට මේකේ අවුරුද්දක් වැඩ කරොත් සාමාන්‍යයෙන් හොඳ ගාණක් තියෙනවා. ඒක මට හරියට කියන්න බෑ. ඉතින් ඒ ගාණ ලබා ගන්න ඉතින් පොඩි මුදලක් වේදම් කරාට ඉතින් එහෙම පාඩුවකුත් නෑ. ඉතින් ඒක පිට් 37 ෆෝම් එක ඔයගොල්ලෝ ඒ පෝලන්ත කම්කරු කාර්යාලයේ වෙබ්සයිට් එකෙන් ඒක ඔයගොල්ලෝ ඒක ෆිල් කරලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. PDF එකක් විදිහට තමයි ඒක එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ බැංකු ඩීටේල්ස් ඔයගොල්ලන්ගේ විස්තර ඔක්කොම ඒකට ඇතුළත් කරාට පස්සේ PDF එකක් මාර්ගයෙන් ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට දවස් 45ක් ඇතුළත අනිවාර්යෙන්ම ඒ සල්ලි ඔයගොල්ලන්ට මේ account එකට එනවා. ඉතින් මේ ගැන ඔයගොල්ලෝ වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් මට මේ මැසේජ් එකක් දාන්න. නැත්නම් මම ආව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මට මැසේජ් එකක් දාන්නකො මම ඔයගොල්ලන්ව දැනුවත් කරන්නම්. ඕක තමයි මට කියන්න තියෙන්නේ. ගොඩ දෙනෙක් මම හිතන්නේ මේ ගැන දන්නේ නැහැ. දන්නේ නැත්තේ ඉතින් අර මේ මෑත කාලේ ආපු කට්ටියනේ ඉන්නේ. ඒකයි. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඒ වගේම හැමෝගෙම ඉල්ලා සිටිනවා ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. හරි එහෙනම් හැමෝටම ජය වේවා.